ඔන්න අද නම් අරගෙන ආවේ මහන වීඩියෝ එකක් නෙමෙයි. ඇඳුම් මහන එක පැත්තකින් තියලා අද මම රස කෑමක් හැදුවා. හැමදාම මහ ඉන්නත් බෑනේ නේද? ආසාවට හරි වෙලාවක් වෙන් කර ගන්න ඕන රස කෑමක් හදන්න. ඉතින් හුඟ කාලෙකින් රස කෑමක් හැදුවේ නැති නිසා මට හිතුණා මක්ලෝබ හදන්න. ඔයාලට පේනවා ඇති වීඩියෝ එකේ මම ඒක හදන්නේ කොහොමද කියලා. ඉතින් දන්න ශිල්ප ඔක්කොම ටික දාලා මේ මක්ලූබ එක හැදුවා. හරිම රසයි. ඒ වගේම තමයි තියෙන රටපටස් ඔක්කොම ටික දාලා තමයි හැදුවේ. ගෙදර තියෙන ටික ඔක්කොම දාලා මේ මක්ලූබ එක හැදුවා. මක්ලූබ කාලා තියෙන දන්නවා ඇති ඒකේ රසය. ඉතින් ඔයාලටත් හදලා බලන්න පුළුවන් මේ වගේ මක්ලූබ එකක්. හැමදාම ඇඳුම් මහන අතරේ ලස්සන කෑම වීඩියෝ එකක් මගේ පේජ් එකේ වැටුණට කමක් නෑ නේද? ඇඳුම්ම බලලා ඔයාලට එපා වෙලත් ඇතිනේ. ඉතින් රස මක්ලෝබ එක අන්තිමට වීඩියෝ එකෙන් බලන්න හරිම ලස්සනයි. ඒ වගේම හරිම රසයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. කෑම නම් හදලා විකුණන්නේ නෑ ළමයි. ඔන්න කිව්වා මතක තියාගන්න. ඇඳුම් විතරයි මම මහන්නේ. ඇඳුම් මහන එක අතෑරලා නෑ. නැත්තම් හිතයි කෑම හදන්න පටන් අරන් කියලා. කෑම හදලා විකුණන්නේ නෑ. ඉතින් මැහුම තමයි ඉතින් මගේ ජීවිතේම. ඉතින් ඇඳුම් මහන එක ඇරෙන්න කෑම රසට හදන්න පුළුවන් වුණාට කෑම හදලා විකුණන්නේ නෑ කීයටවත්. ඇඳුම් මහන එක තමයි මං ආසම දේ. ඉතින් මම මහන ඇඳුම් වීඩියෝස් කියන අතරේ මේ කෑම වීඩියෝ එක ගෙනාවේ ඔයාලට බලන්න විතරයි. නැතුව වරදවා වටහා ගන්න එපා. මං කෑම නම් කීයටවත් විකුණන්නේ නෑ.